හරිය පේනම් යව්. ඒත් මට ඔයාව සැකයි හොඳේ. එයි මාසක ඔන්න අපි දැන් එහෙනම් ඔයා කිව්ව ස්කූල් එකට ආවා. දැන් තියෙන ඔයාට බහැලා ඔයාගේ වැඩේ කරගන්න. මං ආයි ගිහින් එනවා. ඔය උතෙන්ට වෙලා ඉන්න ඕනේ. ඒම කරන්න බෑ. ඉන්නකෝ මෝටක් ගාලා ගිහින් බලලා එන්නම්. මේ කවුද මේ මාව දාලා යන්නේ? අනේ අද මං ගෙනාවේ කෙප්ලෙන් ස්ට්‍රොනිකොලොජිකල් කෝඩ් එකට අනුව ඊවිල් නන් කියන එක තමයි. මොකද කතාවේ පළවෙනි එක ඊවිල් නන්නේ. දැන් අපි මේන් ඩෝස්කේප් එකට යමු. මේන් ඩෝස්කේප් එකේ ඊවිල් නන් තමයි පළවෙනි ගේම් එක කතාවට අනුව. ඒ හින්දා මං ඒක ගෙනාවා. ඒකේ පළවෙනි එක මේන් ඩෝ. අපි මේන් ඩෝ එකෙන් දිනමු. දැන් මේ මං ගුඩ් කියලා කියනවා මොකද මට හොඳක් නම් වෙන්න ඕනේ කියලා අර දත් නැති ආච්චි පළවෙනි පාර පෙන්නුවේ ඉන්ට්‍රෝ එකේදී. හරිද? හරි. අපි දැන් යම් බලමු. මේ වස්සේ මොනවද තියෙන්නේ බලන්න. මේකේ බ්‍රූම් එක ඇති. අයියෝ ඒක නැහැ. එන ඉතින් උඩේ ගියේ තමයි ඇති. නනුත් නැහැ මෙතන. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට නම් පළවෙනි පාර යාත්‍රා කර කර ඉන්නවනේ එතන. මිටියක් උස්සේ අර මිටිය වෙන්න නින්දර. මන් දන්නේ. හරි නේද? මම ඉන්නේ දුරට තියා කොට කියලා නේද? ඔන්න බලන්න මම යා කියනවා. එයාට දුරට ගිහින් යනවා. එයාගේ ඇඟ තමයි ගෙනියන්නේ. ඔන්න බලන්න. බලමු ඉන්නේ. එයා මොකද ඒ මොකද දෙන්නේ? ඒක විසිකුණ ඈතට. අරපන් මේ ඩකලා අරනවා. තන්නේ හොයනවද? අනේ එයා එන්නට ඉන්නේ එහෙම. අපි මේ සීබර් එකට එමු යද්දි ටිකක් වෙලා ගිහිල්ලා යයි. මම බැලුවේ ඒක උඩින් යවන්නේ ඒකත් නැති වෙලා ගියා කියන්නකො. අයියෝ. එනවද නෑනේ? නෑ. අපි නම් කේබල් එක ගමු. ස්මෝල් කේබල් එක අරගෙන ජෙනරේටර් එක ඔන් කරමු. මේකේ බලමු බරූම් එක. බරූම් එක තියෙනවා බරූම් එක. බරූම් එක තියෙනවා අපිට එන හොඳයි. දොර වහගමු. ස්මෝල් කේබල් එක නෑ. අමිති ස්මෝල් කේබල්. හරි මම ජෙනරේටර් ඔන් කරා. අපිට දැන් කොස්සක් තියෙනවා. අපිට දැන් තියෙන්නේ කරන්න. හරිද? මම මේක ඔන්න බලන්න නැති ආච්චි ඇවිල්ලා තිනේද කේබල් එක ගන්න. මම හිතන් දත් නැති ආච්චි ඇවිල්ලා ඉතින් මොකද ඒ කේබල් එක දැම්මම මෙයා එනකොට අම්මට උඩ මේ මෙතන ඉන්නේ. මේ ගියා අම්මෝ මං හිතුවේ මෙහෙට කියලා. එහෙම වුණොත් එහෙම අවුලකුත් නෑනේ. නෑනේ. යන් අපෝ දොරේ තෙප්පුණා. මට මං කියන්නේ ඒක. හරි කොස්ස ගත්තා. මේ ෆෝන් කරා. ඔයාලට කරන්නේ යනවනේ. අර අතනින් අපදා තියෙන හැබැයි අපි එතනින් නෙමෙයි අපමණ. මම මේ නෝමල් ගහන්නේ. ඔයගලන්ට තේරෙන්නේ නැද්ද? තේරෙනවන්නේ නෝමල් කියලා. තේරෙන්නේ නැත්නම් තමයි දෙන්නේ තියෙනවා. අපි දැන් මේක උඩින් ඉඳන්නේ දාන්නේ. ඊවටුන උඩින් ඉඳන්නේ මේ එතකොට ඒක හරනම් ගැලවෙන්නේ බි. මිටිය තිබ්බා ඒ ගෙනියාවා. හරි මේක දැන් උඩින් දානවා. ඒක හරි හොර වැඩ. අපේ බ්‍රූම් එකෙන් ගිහුවාම සාමාන්‍යයෙන් ඒක උඩින් වැටෙන්නේ ඉපේ. ඒක ඒත් උඩින් වැටෙන්නේ. අපි මෙතනින් දාන්නේ. කරන්න දෙයක් නැහැ. ඉතින් ගේම් එකේ විදියට කරන්නත් ඉපේ. හරි නාපියා. දැන් ඉතින් අතර ගන්න තියෙන්නේ. අයියෝ කීමම තියෙන්නේ. ඒනෝ සද්ද වුණා. මම වෙලා ගියේ නැගිටින්න මේ ඉබුන්නේ නැගිටින්න. අපි මෙහෙන් දාලා වටයක් දාලා යමු. හරි. මෙතනින් පයිමුකෝ. මොන බලන්නකෝ දැන් මෙයා මාව ගන්නෑ. එයා මගේ පස්සෙන් එන්නේ නෑ. එයා මාව දැක්කේ නෑ. අම්මට ඉතිරි දැකලා. ජනේලෙන් දකින්නේ. අපේ නම් උඩින් වටයක් දාලා යන්න. කොහොමද දැන් යන්නේ? උඩට යන්න කොහෙද යන්නේ? නේද? මෙතනින් බලමු එනවද කියලා. අම්මට උඩ වෙවිලා. යා. අපි මෙතනින් පයි මතක ලේසි. මේ අර පෙට්ටිය යටින් ගන්න වෙයිද දන්නේ නේද? ආවා. මේදී. ඒවිල් නම් දත් නැති ආච්චිලා දැන් ආවට කමන්නේ. මොකද ඉතින් මං ගාව යතුරු තියෙනවා. ඔයා ළඟට ආවත් මං දුවනවා. මං දින්න එහෙනම් යාළුවනේ අපි මේන් ඩෝස්කේප් එක ඉවර කරා. දැන් මට තියෙන්නේ තව ස්කේප් 3යි.
ඒ ස්කේප් තුනක් තියෙනවා. මේකේ මම ස්කේප් දෙකක් දාලා තියෙනවා. මේ මේන් ඩෝර් ස්කේප් එක. මේකෙම තියෙනවා වෑන් ස්කේප් එක වෑන් ඩෝර් නෙමෙයි. අපි එහෙනම් වෑන් ඩෝර් ස්කේප් එකට යමු. මම අරකට පළවෙනි දවසින් ඉවර කරනවා. මේකත් පළවෙනි දවසින් ඉවර කරනවා. ඔන්න බලන්නකෝ මම මේකත් පළවෙනි දවසින් ඉවර කරනවා කොමාරිම. හරි. ඔන්න මම දැන් අපිට දැන් වෑන් ස්කේප් එකනේ බල ඒකට ක්‍රෝබර් එක ඕනේද නැහැ. ඔව් ක්‍රෝබර් එක ඕනේ. යෙලෝ කී කම්බුත් හොඳයි. ඒක සාමාන්‍යයෙන් මට හොයාගන්න දන්නේ නැහැ. මං තියෙන තැන් 3යි දන්නේ. ඒක තියෙන තැන්. ඒ 3 තිබ්බොත් හොඳයි. දැන් උඩට ගියොත් එහෙම ඊවිල් නන්නේ. බලමු වෙනවද කියලා. එනවා වගේ සද්දයක් නම් එනවා අපි යන්නේ ඒක. අපි මේ කබඩ් එකට එලා හැංගිලා ඉඳලා බලන් ඔයා එතකොට යයිනේ. යනවා පේනවනේ අපිට. මං දුරහපක මං ගියේ දෙකක් දන්නෙත් නෑ. අම්මෝ එතන නැවතුණා. එතන නැවතුණා අය. එනවද? නෑනේ. නෑ. අපිට අකල් ස්මෝල් කේබල් එක දාමු. ස්මෝල් කේබල් එක දාමු බලමු. අනේ යෙලෝ කීයක මෙතන තිබ්බොත් හොඳයි. ආයෙ හැබැයි මං තව තැන් 3ක් දන්නවා. yes මෙතන තියෙනවා. මේ වල මොකුත් නෑනේ. නිකන් අපි ඇරලා බලමු. අරකට අරින්න ඕනේ. ඒ වුණාට ඒක ඇරලා බලන්න ඕනේ. ඒකින මට වැඩි මොකුත් තිබිලා හම්බෙන්නේ දැන් මට සිරිමින්න වීගේ එළියාව. අපරාධි පෙන්නේ මට වටයක් දාලා අරක දාන්න තිබ්බා. දැන් ආයෙ උඩට යන්න එපේ. දැන් ඊගෙනි පල්ලෙහාට එන ගමන් ඇත්තේ. දත් නැති ආච්චි. එංගිලෙන් දැක්කද කොහෙද? ඔව් දැක්ක. එංගිලේ හිටියනම් ඉවරයි. අරපන්ට අංකල්. මට උඩ. ආනේනි. එයා එන්නේ. එන. යම් ස්මෝල් කේබල් එක දාන්න ඕන ටක් ගාලා ස්මෝල් කේබල් එක දාමු. කොතනද ආවද? හරි දැම්ම අපි යෙලෝ කීයක් අරගෙන මෙයා වැටුණානේ මං. ඉතින් ආයෙ උඩට ඵලයන්කෝ. මොනා කරන්නද දැන් ඉතින් ආයෙ උඩට ඵලයන්. එතකොට හොඳයි. එතකොට හොඳටම හොඳයි. අන්න තන ගිනි කෝරක් පත්තු කළා. කවුද ඒක දාලා තියෙන්නේ? කවුද එතන ගිනි කෝරක් දාලා තිබ්බා? එංගෙම මම හිතන්නේ දකින්න නැති වෙයි කියලා තමයි හිතන්නේ. බලමු වෙයිද කියලා. බලමුකෝ. එයිද. ඔය ඉන්නේ. ඊර ගිනි කෝරක් දාලා තිබ්බේ ඒ ගිනි විච්චේද? නෑ. ඉර වෙලාද මගේ ඒක? මගේ පොඩ්ඩක් මොකක් හරි වෙන්නේදී. මම නම් ගිනි කෝරක් දෙන්නේ නෑ මං අතන හිටි. මෙතෙන්ට නෑ උඩ තට්ටුවට මම මොකද? දැන් තව උඩට තට්ටුවට යනවා. යෙලෝ කී එක. යෙලෝ කී එක අරගෙන ක්‍රෝබර් එක දාන්න ඕනේ තැනට දාලා ක්‍රෝබර් එක අරගමු. යෙලෝ කී එක කොහොමද? හරි. අපි මෙතනින් පයින් නෑ ඔන්නේ. දුර වෙන්නේ නේ මම. අපි කො මෙතනින්ම පයින්. දුර වෙන්නේ නේ මම. ඊවිල් නන්නේ නම් ඇවිල්ලා වහලා යන්නේ නැති. මම නම් එතන දොරක් වෙහුනේ. මං ඇරලා යන්නේ ඔක්කොම. මම දොර ඇරලා වහලා යන්නේ ඒ විදිහට. ඒ වගේ ලස්සනට අඩ ගන්න එක නේ මම. මම නම් ඒ වගේ දෙයක් කරේ නෑ. අනිවාර්යෙන් ඊවිල් නම් තමයි. මේක මෙතන දාලා අපි ක්‍රෝබර් එක ගන්න. මේක මම නිකන් ඇරලා සීව එකයි අර එපික් ස්කේප් එකේ තව අමාරු මම ඒක දාන්න බලන්න. දැක්කද මම දැක්කද? ඒ දෙක තමයි අමාරු. ඇඟිලිමට සද්ද නැති වුණා. යන්න බලන්න. එයා ඔය වොෂ්රූම් එකක් අස්සට යනවා. අනිවාර්යෙන් ඒකට ගිහින් ඉතින්. දැක්කම ආව. මෙතන වටයක් දාලා. එන්න දත් නැති ආච්චි දොර වහගෙන යන් මෙතන හැංගෙන්නේ. මම මේක ඇස්සේ හැංගුණාම වේගින් කරනවා. කාලදීනේ ඒක නැත්තම්. හාද. වේගින් කරන්නද? ඕනේ නේ ඉතින් වැඩිලා නැහැ නේ ඉතින් අපි ඊගොල්ලන් යන දිහා බලන් ඉමු. මේ මොකද මම කියන්නේ හදුවේ? එපික් ස්කේප් එක පැයක් වගේ යයි නේද? මට ඒක තමයි පොඩ්ඩක් අමාරුයි. හින්දා මම ඒක පාට් විදිහට දාන්නම්. එළියට යනවා.
මේ මං එපික් ස්කේප් එක පාට් විදිහට දාන්නම්. එතකොට සීව එක වීඩියෝ එකක් අල්ක පාට් විදිහට මං වෙන වෙනම දාන්නම්. හරි. මොකද නැත්තම් අමාරුයි මේක පැයක් විතර පැය 2-3ක් විතර යනවා. මොකද ගොඩක් තියෙනවනේ ඒක. අරනේ කහ කීක හට ගන්නවා. අරයි මට උඩු. මං හිතුවේ එන්නේ නැති කියලා අනිවාර්ය. යන් අපි. දැන් මේ ළඟ ඇත්තේ අපිට අගල යන් හරි. දැන් නම් වැඩි බය වෙන්නේ නැහැ. අනේ නෑනි. අනේ නෑ. ඊළඟ කමන්නේ. මොනා කරන්න දෙති. වෙන දේ අපි මුක්ති විඳින්න දැනගන්න ඕන. මට ඔක්කොම බඩු හම්බ වෙච්ච හැටි කියන එක සතුටු වෙන්න ඕනේ. bunch of key කතේ තියාගන්නවද? ඕන්නේ මේක අතේ තියන් ඊබුල් නන්නවත් එහෙම ටක් ගාලා ඒක අරගෙන ආවා. යන් අම්මට සිරිමින් ආවා. හින්ගිම දෙක්කේ නෑ මාව. අන්න අර හෙට ගියා මං හිතන්නේ ඒ දත් නැතියච්චි මෙහින් යනවද කොහෙද වලකට. මෝඩයි හින් ඉන්නේ නැතුව අම්මට සිරි දැක්කා කියහන්කෝ. හෙන්ගෙනවද නෑ ඕන්නේ. හෙන්ගේ එයා දැන් දැකලා තියෙන්නේ මේක අරගෙන යන් අපි. වරෙන් මෙහෙට වරෙන් මම වටයක් දාලා යනවා. ඒ දෙන්නම හොයි. මේකදී වරක බොන්න ඕනේ නේද? කරපන්. හරියේ දින්නේ නෑ. කෙනෙක් ඒ අභියෝගෙන් දින්න. හරි එහෙනම් අපි බලමු. දැන් අපි මං ආයෙ මෙතනින් යන්කෝ වටයක් ගාලා අපරාධි කමන්නේ දැන් මෙතන සද්ද දාලා මේ කොහොමද ඕනේ නේ මට. දැන් එයා මෙතනට එනවා කියන්න බෑ මේක දිගේ එන්නත් පුළුවන් කරන් දෙයක්වත් නෑ. මං දැන් යනවා මේකින් යනවා කොහොමද? හරි. මේකෙන් ගිහිල්ලා තීන්ත බකට් එක අරගෙන වෑන් එක එනකන් ඉන්න ඕනේ. වෑන් එක එනකන් අපි කෝල් එකක් ගමු දෙක. වෑන් එක. කෝල් එක. ඕන්නේ. හරි මේ දැන් මම තීන්ත බකට් එක ගන්න යන්නේ. දොර වහලා තියමු. එතකොට අපිට දැනගන්න ලීසි එනවද නැද්ද? තීන්ත බකට් එක අරගෙන අපි අර හෙට ගිහින් ඉමු. වෑන් එක එනකම් බලන් ඉමු. හරිනම් මේ වෑන් එක ආවා මම මේකට පින්නේ නෑ වාට මම ගොඩක් වෙලා බලන් හිටියා කෝල් එකක් ගන්නත් කිව්වා කෝල් එක ගන්න නෑ නේද අපි එනම් දැන් ඉවර වෙන්න යන දැන් මම මේ ටික වේගින් කරනවා මේකෙන් හින වෙලා ගන්නවනේ පිලිප් නේද මෙයා හින වෙලා ගන්නව නෝද යා දාලා නම් ඉවරයි මම දැන් තීත බකට් එක දාන්න යනවා එයා නිදාගත්තා නේ දැන් නිදාගත්තා මම දැන් තීත බකට් එක දැම්මා ඒක වහන්න වෙයිද කමන්න ඕනේ එයාට දැනගන්න වෙයිද ඒක වහලා තිබ්බේ දැන් ඇරියේ කවුද මේ හිතන්නේ නැද්ද යා හරි අමුතු කෙනෙක් අපි මෙතනින් ඉමු මෙතන ලේසි මේකත් මෙතනත් වෙකින් කරන්න කම්මැලි නැත්තම් දෙමනේ මේ හැරිලා අර බඩු දාද්දි කරන්න දැන් නැගිට්ටා සීනෝ නාදුනේ හරි ඔන්නේ I think ඒව දාලා ඉවරයි. එයා දැන් අර නිදා ගන්න ගියා. හරි දැන් අපි ටිකක් එලෙමු නැත්තම් මන් දවස් ඔක්කොම හැංගිලා ඉඳලා එයා නිදාගත්ත ගමන් මං එළියට ආපු ගමන් ඔය ගේ නිදාගෙන ගියානේ අප්පා. හරි. අපි එහෙනම් වෙන්න ටිකක් ඉවර කරන්න යන්නේ. තාම නෑ. ඉතින් දැන් ඉතින් ඉවරයි වගේනේ ඉතින්. එයා දැන් නැගිටිනකන් ඉන්නවනේ. හරි කොහොම හරි මම මේක දැන් ඉවර වෙනවා. මේ කෙප්ලේරියන්ස් එකේ අර මං ක්‍රොනිකොලොජිකල් කෝඩ් එකට අනුව පළවෙනි ගේම් එක ඉවල් නන්නේ. ඒකට අනුව මේකේ වෙන්නේ ඊවල් නන් කොහොමද මේ ඊවල් නන් කියන්නේ දැන් අපි මේ කවුද මේ මතක නැහැ විලියම්ද නෑ යා නෙවෙයි වෙන කවුරු හරි මට මතක නැහැ අන්න එයා මේ ඉස්කෝලේට ඇවිල්ලා තියෙන්නේ මේ මම හිතන්නේ මෙයාගේ පරණ ඉස්කෝලේද කොහෙද එයා ඒක බලන්න තමයි ඇවිල්ලා තියෙන්නේ ඒක ගැන ඒ වගේ එකක් තමයි තියෙන්නේ මේ කතාවේ ඊට පස්සේ මට හිතෙන්නේ මෙයා මේ ඕඩර් එකට අනුව ඊළඟට ගහන් තියෙන්නේ මිස්ටර් මීට් එකද? ඔව් මිස්ටර් මීට්. අපි එහෙනම් මේක තාම ඉවර නෑනේ. මේකේ තව තියෙනවනේ. අපි එහෙනම් මේකේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.